දෙවියන් වහන්සේට අද මම ස්තුතිවන්ත වෙනවා මට මේ අද දවසේ ලබා දුන්න වචනය පිළිබඳව විශේෂයෙන්ම ඔයාලව මේ පිළිබඳව දැනුවත් කරන්න මාව පෙළඹෙව්වට දෙවියන් වහන්සේට මම ස්තුතිවන්ත වෙනවා. ඔයාලා දන්නවා මේ ලෝකයේ තුල විවිධාකාරයේ සභාවල් දැන් තියෙනවා. දෙවියන් වහන්සේගේ කියලා සමහර වෙලාවට දෙවියන් වහන්සේගේ සභාවන් හැටියට විවිධාකාර සභාවන් මේ ලෝකයේ පුරා ව්‍යාප්ත වෙලා තියෙනවා. සමහර ඒවායින් සමහර සභාවන් දෙවියන් වහන්සේම ස්ථාපිත කරපු සභාවල් දෙවියන් වහන්සේ විසින් ඒ කියන්නේ දෙවියන් වහන්සේම නායකයෙකුව පුරුදු පුහුණු කරලා ඒ නායකයා තුලින් මිනිසුන්ව ගයිඩ් කරන මඟ පෙන්වන සභාවනුත් තියෙනවා. ඒ කියන්නේ අව්‍යාජ සභාවනුත් තියෙනවා. ඒ වගේම ඒකේ අනිත් පැත්තක් තියෙනවා. මේ කාලය අතරතුර ඒ වගේම ඒකේ අනිත් පැත්තක් තියෙනවා. ඒව තුල ඔයාලට දකින්න පුළුවන් සමහර වෙලාවට දීමනාවන් පවා ක්‍රියාත්මක වැඩ කරනවා කියලා. ඉතින් සමහර වෙලාවට සුවය සිද්ධ වෙනවා, සමහර වෙලාවට අනාගත වාක්‍ය දෙනවා. ඉතින් මේ වගේ දේවල් පවා ඔයාට දකින්න පුළුවන්. ඉතින් ලොකු හාස්කම් වෙනවා වගේ ඒ වගේ දේවල් පවා දකින්න පුළුවන්. ඉතින් මේ වගේ දේවල් දකිනකොට මිනිස්සු ගොඩාක් වෙලාවට ඒ දේවල් පස්සෙන් දුවනවා. එතකොට දෙවියන් වහන්සේගේ වචනය පසුපස නෙමෙයි දැන් වැඩිපුර මිනිස්සු යන්නේ හාස්කම් පසුපස. එහෙමත් නැත්නම් දිවසි වාක්‍යයක් ගන්න ඒ පසුපස මිනිස්සු දුවනවා වෙන්න පුළුවන්. ඉතින් ගොඩක් වෙලාවට දැන් මං කිව්වත් වගේ දෙවියන් වහන්සේම නායකයෙකුව පුරුදු පුහුණු කරලා ඒ නායකයා තුලින් මිනිසියෙන්ම මඟ පෙන්වනවා වගේම අනිත් පැත්තෙන් මම කිව්වා දෙවියන් වහන්සේගේ නාමය පාවිච්චි කරලා කරන ව්‍යාජ සභාවනුත් දකින්න පුළුවන් වෙනවා කියලා. ඉතින් දැන් ඔයාලා මම අද මේ දේවල් කතා කරන්න හිතුවේ ඇත්තටම මේ දේවල් මටත් ගොඩක් අහන්න ලැබුණා මේ වගේ දේවල් සිද්ධ වෙනවා කියලා සභාවන් තුල. ඉතින් ඔයාලා දන්නවා ඇති මම මේක විශේෂයෙන්ම කතා කරනම් කාන්තාවන්ටත් සිදුවෙන යම්කිසි අසාධාරණ දෙයක් පිළිබඳව. සභාවක් තුලට ඔයාලා බලාපොරොත්තු වෙනවා දෙවියන් වහන්සේගෙන් උදව් ඉල්ලගෙන තමයි ඔයා සභාවකට සහභාගී වෙන්නේ. දෙවියන් වහන්සේගෙන් ඔයාගේ සමහර වෙලාවට ඔයාගේ පවුල කැඩිලා තියෙන පවුල එකතු කරගන්න. එහෙමත් නැත්නම් ඔයාගේ ශරීරයේ තියෙන රෝගයක් සුව කරගන්න. එහෙමත් නැත්නම් ඔයාගේ මූල්‍යමය ප්‍රශ්නයක් ගැටලුවක් විසඳ ගන්න ඔයා සභාවට සහභාගී වුණා වෙන්න පුළුවන්. ඒ වගේ සභාවකට සහභාගී වුණාට පස්සේ ඔයා බලාපොරොත්තු වෙනවා ඒ නායකයා තුලින් සභාවේ නායකයා තුලින් ඔයාට මඟ පෙන්වයි කියලා. විශේෂයෙන්ම ඔයා දැන් දෙවියන් වහන්සේව හොයාගෙනනේ ඔයා ඒ සභාවට ගියේ. ඒ නිසා ඔයා හිතනවා ඒ නායකයා තුලින් ඔයාට දෙවියන් වහන්සේ මඟ පෙන්වයි. ඔයාට වෙලා තියෙන කරදරෙන් අපහසුතාවයෙන් මිදෙන්න දෙවියන් වහන්සේ ඔයාට ඒ නායකයා තුලින් මඟ පෙන්වීම තමයි ඔයා විශේෂයෙන්ම බලාපොරොත්තු වෙන්නේ සභාවකට ගිහිල්ලා. එහෙමත් නැත්නම් සමහර වෙලාවට ඔයාට ගොඩාක් ආසාව තියෙන වෙන්න පුළුවන් දෙවියන් වහන්සේට තව තවත් ලං වෙන්න. ඉතින් මේ ආසාව නිසා තමයි ඔයා සභාවකට යන්නේ. මම දැන් විශේෂ හේතුන් කිහිපයක් කිව්වා ඔයා සභාවකට යන්න. ඒ වගේ හේතුවක් යම්කිසි හේතුවක් තියෙනවනේ අපිට සභාවකට යන්න. ඉතින් ඒ වගේ හේතුවක් නිසා තමයි ඔයා සභාවකට යන්නේ. ඒ වගේම නායකයෙක් යටතට ගිහිල්ලා ඔයා පුරුදු පුහුණු වීම ලබන්නේ. ඉතින් ඇත්ත දෙවියන් වහන්සේ පත් කරපු නායකයන් තුලින් අපි මඟ පෙන්වීම ලැබිය යුතුයි. ඒ කියන්නේ අපේ ආත්මික වර්ධනය හරියට ස්ථිර බවකට එනකම් අපි හරියට අපේ ආත්මික වර්ධනය සිදු වෙනකන් දෙවියන් වහන්සේ අපි මේ ලෝකෙට එවපු හේතුව නිවැරදිව දැනගෙන ඒ දේ හරියට කරන්න පුළුවන් ස්ථානයට අපි එනකම්ම අපි නායකයෙකු යටතේ පුරුදු පුහුණු විය යුතුයි. ඔයා සමහරක් වෙලාවට තවමත් හිතනවා වෙන්න පුළුවන් ඔයාට තනියෙන් දෙවියන් වහන්සේ එක්ක ගමන යන්න පුළුවන්. ඒ නිසා මට නායකයෙක් අවශ්‍ය වෙන්නේ නැහැ කියන තැන ඉඳගෙන ඔයා දෙවියන් වහන්සේව අනුගමනය කරනවා වෙන්න පුළුවන්. නමුත් දෙවියන් වහන්සේට ඕනි ඔයාව ආත්මිකව යම්කිසි ස්ථානයකට ඔයාව යොමු කරලා නායකයෙකු යටතට යොමු කරලා ඔයාව පුරුදු පුහුණු කරවන්න. මොකද ඔයා
ඔයාගේ නියම දෙවියන් වහන්සේ වෙනුවෙන් කරන්න ඕන කැමැත්ත දැනගන්න නම් ඔයා නිවැරදිව ඔයාගේ ආත්මික පුහුණුව ලැබිය යුතුයි. ඉතින් ඒ නිසා තමයි දෙවියන් වහන්සේ විශේෂයෙන්ම ඔයාව සභාවකට යොමු කරලා ඔයාව ඒ සභාව තුළ නායකයා තුලින් මඟ පෙන්වීමක් ලබා දෙන්නේ. ඉතින් මේ වගේ ඔයා උදව්වක් ඉල්ලගෙන යන සභාව තුලින් ඒ කියන්නේ ඔයා දැන් නායකයෙක් ළඟට ගියා, ඔයා දැන් සභාවකට ගියා, ඒ හැමදේම ඔයා කරා. ඒ වගේම ඔයා දැන් බලාපොරොත්තු වෙනවා දෙවියන් වහන්සේ මේ නායකයා තුලින් ඔයාට මඟ පෙන්වයි කියලා. ඒ වගේම ඔයාට දැන් මේ ප්‍රශ්නෙට පිළිතුරක් ඔයා ඒ නායකයා තුලින් ඔයා බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයා දෙවියන් වහන්සේව ඒ නායකයා තුලින් දකිනවා. ඇත්තටම දෙවියන් වහන්සේව නියම විදිහට අනුගමනය කරන නායකයෙක් මං කිව්වා ඔයාට මේ ලෝකයේ තුල ඉන්නවා. මේ ලෝකයේ දෙවියන් වහන්සේ පත් කරපු නායකයන් සභාවන් පිටුවාගෙන ඉන්නවා. ඉතින් ඒ තුලින් අපිට දෙවියන් වහන්සේව දැකිය හැකියි. ඒ තුලින් මොකද ඒ පුද්ගලයා ජේසුස් වහන්සේ බවට පරිවර්තනය වෙලා තියෙනවා. ඉතින් ඒ නිසාම දෙවියන් වහන්සේ ඔහු තුලින් ක්‍රියාත්මක වෙනවා. හැබැයි දෙවියන් වහන්සේගේ නාමය පාවිච්චි කරලා සමහර වෙලාවට අසාධාරණ දේවල් මිනිස්සු කරන්න පෙළඹිලා තියෙනවා. ඒවයින් ලැබෙන ප්‍රතිලාභ, ඒවයින් ලැබෙන වාසිත් බලාපොරොත්තුෙන් තමයි ගොඩක් වෙලාවට මේ දේවල් කරන්න පෙළඹිලා තියෙන්නේ. ඉතින් ඔයාලා දැන් උදව් ඉල්ලගෙන යනවා. ඔයා හිතන්නකෝ දැන් ඔයා කාන්තාවක් කියලා. ඔයා කාන්තාවක් නම් විශේෂයෙන්ම ඔයාට සමහරක් වෙලාවට මේ ප්‍රශ්නය ගැන ඔයාගේ යාළුවෙක්ටවත් ඔයාට කියන්න අපහසුයි. ඔයාට සමහරක් වෙලාවට මේක දැන් ඇත්තටම වෙන පිරිමි කෙනෙක්ට නම් ඔයා කියන්නේ කොහෙත්ම කැමති නැති ප්‍රශ්නයක්. ඔයාට ඒක කියන්න බෑ. නමුත් ඔයා මේ පුද්ගලයා දැන් දෙවියන් වහන්සේට සේවය කරන පුද්ගලයෙක්ම නිසා, නායකයෙක්ම නිසා ඔයාට දැන් මේ ප්‍රශ්නේ විසඳ ගන්නත් ඕනේනේ. ඒ ප්‍රශ්නේ විසඳ ගන්න ඕන නිසා ඔයාට ඒ නායකයාට ගිහිල්ලා ගොඩක් වෙලාවට ප්‍රශ්නය ගැන කියන්න වෙනවා. මේකයි මගේ ප්‍රශ්නය කියලා. මේක තමයි මගේ ප්‍රශ්නය. සමහරක් වෙලාවට ඉතින් ඔයා ඒක කියනකොට ඇත්තටම දැන් ඔයාට මේ ප්‍රශ්නයක් කියන්න තු ප්‍රශ්නේ විසඳ ගන්න බැහැනේ. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔයාට නායකයාට මේ ප්‍රශ්නේ ඔයා යන පුද්ගලයාට ඔයා ගිය සභාවේ නායකයාට මේ ප්‍රශ්නය ගැන කියන්න අනිවාර්යෙන් සිද්ධ වෙනවා. ඉතින් මම අද කතා කරන්නේ ඇත්තටම මේ ප්‍රශ්නේ කියන එක ගැන නෙවෙයි. ඔයාට මේ ප්‍රශ්නේ ඇත්තටම නායකයෙක්ට කිව්වා කියන එකේ ප්‍රශ්නයක් නැහැ. ඔයාට ඒක වෙන කාටවත් කියන්න බැරි ප්‍රශ්නයක්. හැබැයි ඔයා ඒක නායකයාට ගිහිල්ලා ඒ පාස්ටර්ට හරි එමත් නැත්නම් ප්‍රොෆෙට් කෙනෙක්ට හරි එමත් නැත්නම් අපෝස්තල්වරයෙක්ට හරි මේ වගේ කෙනෙක්ට කිව්වට කිසිම ප්‍රශ්නයක් නැහැ. කොහෙත්ම ඒකේ ප්‍රශ්නයක් නැහැ. මොකද දෙවියන් වහන්සේ තුල ක්‍රියාත්මක වෙන පුද්ගලයෙක් නම් ඒ පුද්ගලයාට ඒක කිව්වා කියන කිසිම ගැටලුවක් නැහැ. මොකද දෙවියන් වහන්සේ තමයි ඊට පස්සේ ඒ ප්‍රශ්නයට පිළිතුර සපයන්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම ඒක කිව්වා ඒක හෙලි කරා කියන එකේ කිසිම ගැටලුවක් නැහැ. නමුත් ඔයාලා දන්නවා සමහර වෙලාවට මේකෙන් අයුතු ප්‍රයෝජන ගන්න පුද්ගලයෝත් ඉන්නවා. සමහරක් වෙලාවට ඔයාට කියන්න පුළුවන් මේක කරන්න නම් මෙන්න මේ දේ කරන්න වෙනවා. ඒ කියන්නේ දැන් ඒක සාමාන්‍ය දෙයක් නම් ඔයාට ඒක කමක් නැහැ. හැබැයි ඔයාට සමහරක් වෙලාවට ඔයාගේ තියෙන්නේ මොකක් හරි පෞද්ගලික ප්‍රශ්නයක් නම් සමහරක් වෙලාවට ඔයා සිහිනෙන් ඔයාට අපහසුතා සිදුවෙන විදිහේ ඔයා සිහින දකින්න කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඔයා දැන් අපහසුතාවයට පත් වෙලා තියෙනවා වෙන්න පුළුවන්. සමහරක් වෙලාවට ඔයාගේ හස්බන්ඩ් එක්ක ඔයාගේ ඇතිවෙච්ච ගැටලුවක් නිසා ඔයා දැන් සභාවට මේ නායකයාට ඉදිරියට ගිහින් තියෙනවා ඔයාගේ ප්‍රශ්නේ විසඳ ගන්න. ඉතින් ඒ වගේ අවස්ථාවකදී ඔයාට සාමාන්‍ය විදියට පිළිතුරු සපයන එක ඒ නායකයා තුලින් කළා නම් ඒක කිසි කොහෙත්ම ප්‍රශ්නයක් නැහැ. නමුත් ගොඩාක් වෙලාවට දැන් ඔයා එතනදී බුද්ධිමත් විය යුතුයි. ඔයාගේ දෙවියන් වහන්සේ නම් ඔහු තුලින් නිවැරදිව ක්‍රියාත්මක වෙන්නේ ඔයාගේ ඒ කියන්නේ ඔයාගේ ඒ පෞද්ගලික දේ හෙලි කළා කියලා ඔයාගෙන් අයුතු විදිහේ ප්‍රයෝජන ගන්න බලාපොරොත්තු වෙනවා නම් ඒක කොහෙත්ම ඔයා එතනින් පිළිතුරු බලාගෙන ඔයා ඒ දේවල් කරන්න යන්න එපා. ඔයාට මම කියනවා
ගොඩාක්ම කාන්තාවන්ට විශේෂයෙන්ම මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්න වෙලා ඇති දැනටමත් සමහරක් වෙලාවට ඔයා ලොකු සභාවන් වලටත් ගිහිල්ලා ඒ ප්‍රශ්න විසඳ ගන්න ගිහිල්ලා ඔයාට සමහර වෙලාවට ඔයා අකමැති විදිහේ හැසිරීම් රටාවන් ඔයාට නෝටිස් වුණා වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ වෙලාවල් වලට දෙවියන් වහන්සේනේ මේ ආතුලින් ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා මේ දෙයට මම මුහුණ දෙන්න ඕනි කියලා ඒ වගේ දේවල් කරන්න යන්න එපා. ඔයාට ඒකෙන් අයුතු විදිහේ දෙයක් මෙයා ප්‍රයෝජනය ගන්නවා කියලා දැනුනොත් ඔයාට ඒ කියන්නේ සමහර වෙලාවට ඔයා කියපු දෙයකින් ඔයා මේම කරන්න ඕනි කියලා ඔයාට මම කියන දේ ඔයාලට තේරෙනවා ඇති. ඔයාලා දැන් කාන්තාවක් හැටියට මට ඒ ගැන කතා කරන්න පුළුවන්. ඒක නිසා තමයි මම අද මේ ගැන කතා කරන්න දෙවියන් වහන්සේ මාව පෙළඹුවේ. ඉතින් අනවශ්‍ය හැසිරීම් අනවශ්‍ය කියන්නේ අනවශ්‍ය විදිහේ ක්‍රියාවන් වලට ඔයාව පොළඹවන්න හැදුවොත් ඔයා විශේෂයෙන් මෙතනින් ඔයා පැනලා දුවන එක තමයි කරන්න ඕනි. ඔයා තවදුරටත් දෙවියන් වහන්සේගෙන් පිළිතුරු හොයන්න කියලා ඒ ස්ථානයේ රැඳී සිටීම එච්චර සුදුසු දෙයක් නෙමෙයි. ඔයා දෙවියන් වහන්සේගෙන් ඒ වගේ දේවල් කරලා ඔයාට උත්තර දෙයි කියලා නම් කොහෙත්ම හිතන්න එපා. දෙවියන් වහන්සේ කියන්නේ ඒ වගේ දේවල් වලට ඔයාව පොළඹවලා අයුතු ප්‍රයෝජන අරන් ඔයාට පිළිතුරු සපයන දෙවියන් වහන්සේ කෙනෙක් නම් නෙවෙයි. ඔයා කාන්තාවක් හැටියට හෝ පිරිමි කෙනෙක් හැටියට වෙන්නත් පුළුවන්. ඉතින් ඒ කොහොම වුණත් ඔයාට දැනෙනවා නම් ඒ කියන්නේ අනවශ්‍ය විදිහේ ස්පර්ශයන් කරන්න අනවශ්‍ය විදිහේ කතාවන් වලට ඒ වගේ දේවල් වලට ඔයාව අනවශ්‍ය විදිහේ ක්‍රියාවන් වලට ඔයාව පොළඹවනවා නම් ඔයා එතනින් දෙවියන් වහන්සේගේ පිළිතුරු බලාපොරොත්තුෙන් දෙවියන් වහන්සේ තමයි මේ දේ මට කියන්නේ. ඒ නිසා මම කීකරු වෙන්න ඕනි කියලා ඒ වගේ දේවල් වලට පෙළඹෙන්න යන්න එපා. මොකද ඒ තුලින් ක්‍රියාත්මක වෙන්නේ ඒ විදිහේ ඔයාගේ ප්‍රශ්නෙට පිළිතුරු සපයන්නේ නම් දෙවියන් වහන්සේ නෙවෙයි. ඒ නිසා අනිවාර්යෙන්ම ඔයා දැනගන්න ඔයාට අර uncomfortable විදිහේ ඔයාට අපහසුතාවයක් දැනෙන විදිහේ දේවල් කරන්න කිව්වොත් ඔයාට ස්පර්ශයන් කරන්න ගියොත් ඔයා දන්නවනේ සාමාන්‍ය ස්පර්ශයක වෙනසයි සාමාන්‍ය දැනීමේ හැටියට මුණත් ඔයා දන්නවා මේක සාමාන්‍ය ස්පර්ශයක්. ඒ කියන්නේ ඒක ගැටලුවක් නොවන ස්පර්ශයක්. සමහර වෙලාවට ඔයාගේ ඔළුවට අත තියලා ඒ වගේ සමහර වෙලාවට ඔයාගේ අතින් හරි අල්ලලා ඒ වගේ යාඥාවක් ඔයාට කරා වෙන්න පුළුවන් නායකයෙක්. ඒක ගැටලුවක් නෙවෙයි. නමුත් ඊට එහාට ගිහිල්ලා කාන්තාවකට වෙන දේවල් කරන්න ගියොත් ඔයා අනිවාර්යෙන්ම එතනින් පැනලා යන්න. අනවශ්‍ය දේවල් වලට පෙළඹෙන්න එපා. ඔයාට තේරුනොත් මේ මං ඉන්නේ සුදුසු වාතාවරණයක නෙවෙයි කියලා ඔයා මේක දෙවියන් වහන්සේ කියන්නේ මට ගැටලුව විසඳ ගන්න නම් දැන් මේ දෙයට මුහුණ දෙන්න වෙනවා කියලා අනවශ්‍ය දේවල් කරන්න යන්න එපා. ඉතින් ඒ වගේ දේවල් කරලා ඒ වගේ sacrifices කරලා අපිට දෙවියන් වහන්සේගෙන් දෙයක් ලබා ගන්න උවමනාවක් නැහැ. මොකද දෙවියන් වහන්සේ එච්චර කුරිරු හදවතක් තියෙන කෙනෙක් හැටියට දකින්න එපා දෙවියන් වහන්සේ. මොකද දෙවියන් වහන්සේ කියන්නේ ඉතාමත් කරුණාවන්තයි. ඔයාගෙන් අනවශ්‍ය ප්‍රයෝජන අරන් දෙවියන් වහන්සේ ඔයාගේ ප්‍රශ්න වලට පිළිතුරු සපයන්නේ නැහැ. ඔයා නියම නායකයෙක් යටතට ගියා නම් ඒ නායකයා විසින් සමහර වෙලාවට ඔයාට සමහර යාඥා ඉල්ලීම් වලට ඔයාගේ යම් කිසි කාලයක් ගන්නව වෙන්න පුළුවන්. ඒ යාඥාවට පිළිතුරු ලැබෙන්න එහෙමත් නැත්. මොකද ඔයාගේ ආත්මික වර්ධනයත් සිදුවිය යුතුනේ. සමහර ඩිලිවරන්ස් සිද්ධ වෙන්නේ ඔයාගේ ගැලවීම සිද්ධ වෙන්නේ ඔයාගේ ආත්මික වර්ධනයත් එක්ක. ඉතින් ඒ ආත්මික වර්ධනය ඔයාව නිවැරදි ආකාරයෙන් ආත්මිකව වර්ධනය වුණාට පස්සේ ඔයාට දෙවියන් වහන්සේගෙන් සමහර සුවයන් තියනවා ලබා ගන්න පුළුවන්. සමහර දේවල් වල ප්‍රතිස්ථාපනයන් සිදු වෙනවා. ඉතින් මේ දේවල් සිදු වෙන්න ඔයා ආත්මිකව වර්ධනය විය යුතු අවස්ථාවන් තියෙනවා. එහෙමත් නැත්නම් සමහර වෙලාවට ඔයාට එකපාරටම සුවය ලැබෙන අවස්ථාවලුත් තියෙනවා. ඉතින් එහෙමයි කියලා ඒ නිවැරදි නායකයෙක් තුලට ගියොත් ඔයාට ඒ වගේ දේවල් මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ වගේ දේවල් වලට. නිසා හොඳටම දැනගන්න දෙවියන් ඔයාට බැලුව ගමන් සමහර වෙලාවට තේරෙනවානේ මෙයා එහෙම කෙනෙක් නෙවෙයි. මෙයා මේ නායකයා ඇත්තටම කියන්නේ කාටත් කිසි කරදරයක් නැතුව තමන්ගේ පාඩුවේ දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධතාවය තියාගෙන මිනිස්සුන්ට උදව් කරගෙන ඉන්න නායකයෙකු කියන එක ඔයාට සමහර වෙලාවට කෙනෙක්ව දැක්කහම එයාගෙන් තේරෙනවා. නමුත් සමහර අයගේ
දැක්කම කියන්න අමාරුයි. නමුත් එයාගේ ක්‍රියාවන් කියන්න පුළුවන්. එයාලගේ ක්‍රියාවන් වලින් කියන්න පුළුවන් මෙයා මේ ඉන්නේ හොඳ දෙයකට නෙවෙයි කියලා. ඉතින් ඒ වගේ තැන්වලදී ඔයා ස්මාර්ට් වෙන්න දැනගන්න. ඔයා ඒ තැනදී හොඳ නුවණ පාවිච්චි කරලා ඔයා පැනලා යන්න දැනගන්න ඕනි. ඉතින් අනවශ්‍ය ප්‍රශ්න වලට ඒකෙන් පැටලෙන්න එපා. ඒ වගේම ඔයාගේ මනසට වද දෙන තවත් ප්‍රශ්නයක් එකතු කරගන්න එපා. ඉතින් ඒකයි ඊටමත් වැදගත් මේ දේවල්. අනිවාර්යෙන්ම ඒ කියන්නේ ප්‍රශ්නයකට පිළිතුරක් බලාපොරොත්තු වෙන ඔයා සභාවකට ගියා නම් ඒ සභාව ඔයාට නිවැරදි ඉගැන්වීම ලබා දෙනවා නම් ඒ සභාවේ ඔයා වර්ධනය වෙලා ඔයාගේ ආත්මික දියුණුව ඇති කරගන්න. එතකොට ඔයාට ඔයාගේ ජීවිතයට ආශිර්වාද දෙවියන් වහන්සේගේ ආශිර්වාද ඔයා දන්නේම නැතුව නිවැරදි කාලයට ඒ දේවල් ගලාගෙන එනවා. ගලාගෙන එන්න දෙවියන් වහන්සේ සලස්වනවා. ඉතින් මොකද ඔයා ආත්මික වර්ධනය වෙනකොට ටිකෙන් ටික ඔයාට ගැලවීම ලැබෙනවා. ඒ වගේම ඔයාට සතුරාව සම්පූර්ණයෙන්ම ඔයාගේ ජීවිතෙන් ඉවත් කරලා ඔයාට ජයග්‍රහණ ලබා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම ආශිර්වාද ලබා ගන්න පුළුවන් වෙනවා. දෙවියන් වහන්සේගේ හඬට සංවේදී බව ඇති වෙනවා. ඉතින් මේ දෙවියන් වහන්සේගේ හඬට නිවැරදිව සංවේදී වුණොත් ඔයාට දෙවියන් වහන්සේ මොනවා හරි අනතුරක් එනකොට දෙවියන් වහන්සේ ඒක පෙන්වලා දෙනවා. ඒ වගේම ඔයාට දෙවියන් වහන්සේගේ යම්කිසි යහපත් දෙයක් සිදුවෙන්න යනකොට ඒ දේවල් පවා ඔයාට දෙවියන් වහන්සේගේ හඬට සංවේදී නම් ඔයාට දැනගන්න හැකියාව ලැබෙනවා. ඉතින් මේ හැමදේම සිද්ධ වෙන්නේ ඔයාගේ ආත්මික වර්ධනයත් එක්ක. ඔයා හරියට හඬ දැනගන්න ඕනේනේ දෙවියන් වහන්සේගේ. ඒ වගේම දෙවියන් වහන්සේ ක්‍රියා කරන විදිහවල් ඔයා දැනගන්න ඕනේ. එන්නේ නිසා තමයි ඔයා හරි මඟ පෙන්වීමක් යටතේ ඉඳගෙන ඔයා පුරුදු පුහුණුව ලබන්න ඕනේ. ඉතින් මේ පුරුදු පුහුණුව ලබන අතරතුරේ ඔයාට ඒ සභාවෙන් එක දෙයක් ලැබුණ නැහැ කියලා තවත් සභාවකට ගිහිල්ලා ඔයාට දීමනාවන් පස්සෙන් දුවලා සමහර වෙලාවට අමාරුවේ අපහසුවේ වැටෙන දේවල් වලට ඔයාට මුහුණ පාන්න වෙයි. ඒ නිසා ඊටමත් ඔයා හොඳ දැනීමක් ඇතුව ඔයා වැඩ කරන්න ඕනි, කටයුතු කරන්න ඕනි. ඉතින් ඔය වගේ දේවල් වගේම තවත් දේවල් තමයි සමහරක් වෙලාවට අනවශ්‍ය විදිහේ ඔයාට විශාල මුදලක් ඉල්ලන්න පුළුවන්. යම් කිසි දෙයක් කරලා දෙන්න නම් මෙන්න මේ ගාණ දෙන්න ඕනි. ඒ වගේ දේවල් පවා ඔයාට කියන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ වගේ කියනකොට දැන් දෙවියන් වහන්සේම ඔයාව මඟ පෙන්වලා ඔයාට දෙවියන් වහන්සේට වපුරන්න කියන එක ඒක වෙනයි. ඒ දේ වෙනයි. එහෙමත් නැත්නම් ඒ කියන්නේ නිවැරදි නායකයෙකු යටතේ මේ දවස තුල ඔයා මේ වගේ දෙයක් කරොත් ඔයාට ඒ තුලට ආශිර්වාද එනවා කියලා කියන එක ඒ දේවල් වෙනයි. එතකොට මේක ඒ කියන්නේ වැරදි විදිහට වටහා ගන්න එපා. වැපිරීමේදී පවා දෙවියන් වහන්සේම කියන වෙලාවල් තියෙනවා. වපුරන්න කියලා දෙවියන් වහන්සේම කියන වෙලාවල් තියෙනවා. දෙවියන් වහන්සේ සමහරක් වෙලාවට ඔයාට කියනවා මේ දේ කරන්න කියලා. ඔයාගේ හදවතට සමහර වෙලාවට මේ දේ දාන්න සභාවකට මේ වගේ දෙයක් කරන්න මේ වගේ උපකාරයක් කරන්න සමහරක් වෙලාවට මේ වගේ මුදලක් වපුරන්න මේ වගේ කියන වෙලාවල් තියෙනවා. ඉතින් ඒක වෙනයි. නමුත් අනවශ්‍ය විදිහට ඒක ඔයාට ඒ කියන්නේ ඔයාව සභාවට ඔයාව ගන්නත් මුදල් ඕනි. ඔයාට මොකක් හරි ඔයත් එක්ක කතා කරනකොටත් ඒකටත් විශේෂ මුදලක් ඕනේ. ඒ කියන්නේ සාමාන්‍ය පුද්ගලයෙකුට ලං වෙන්න බැරි විදිහේ. ඉතින් ඒ වගේ යම් දේවල් තියෙන්න පුළුවන් දුර්වලතාවයන්. ඉතින් ඒ වගේ දේවල් ඔයා හඳුනා ගන්න. ඔයාට අසාධාරණ විදිහේ දේවල් සිදු වෙනවා නම් ඒ කියන්නේ ඇත්තටම ඔයා දෙවියන් වහන්සේට ආදරය කරමින් ඔයා ගමන් කරන පුද්ගලයෙක් නම් ඉතින් ඒ වගේ පුද්ගලයෙක්ට සමහර වෙලාවට ඔයා ඒ සිතුවිල්ල හිතේ තියාගෙන සමහර වෙලාවට දෙවියන් වහන්සේ මේ බව කරපු බව ඔයා හිතේ තියාගෙන වැරදි වැටහීම් වල ඉන්නවා වෙන්න පුළුවන්. ඒ කියන්නේ දෙවියන් වහන්සේ තමයි ඔයාගෙන් මේ දේ ඉල්ලුවේ. එහෙමත් නැත්නම් දෙවියන් වහන්සේ තමයි මේ දේ ඔයාට කරේ කියලා ඔයාට හිතෙන්න පුළුවන්. ඔයා තාම හරියට ආත්මිකව තේරුමක් නැත්නම්. ඉතින් අනිවාර්යයෙන්ම දැනගන්න මම හැමදාමත් කියනවා වගේ මගේ දෙවියන් වහන්සේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගොඩාක් කාරුණිකයි, ගොඩාක් ආදරණීයයි. දෙවියන් වහන්සේට ඔයාට දෙයක් දෙන්න, දෙවියන් වහන්සේ ඔයාගෙන් බලාපොරොත්තු වෙන්නේ දෙවියන් වහන්සේව
විශ්වාස කරන්න. දෙවියන් වහන්සේ තුල ඇදහිල්ල තියාගන්න. දෙවියන් වහන්සේට ඒ දේ කරන්න පුළුවන්. ඔයාට ඔයා වෙනුවෙන් ඒ දේ කරනවා කියන විශ්වාසය තියාගෙන දෙවියන් වහන්සේගෙන් යමක් ඉල්ලන්න අනිවාර්යෙන්ම දෙවියන් වහන්සේ ඒ දේ ඔයාගේ ජීවිතයට දෙනවා. ඉතින් ඔයාට ඔයාගේ ආශිර්වාද ගලාගෙන එනවා. හරිතන පැලවිලා ඉන්න, හරිතන්ට වපුරන්න, හරි දේ කරන්න දෙවියන් වහන්සේ අනිවාර්යෙන්ම ඔයාට ආශිර්වාද කරනවා. Prophetess Samara, Holy Ghost inspired eagle from Asia. Remember to spread kindness to those around you. Don't forget to subscribe, like, and share our content. If you're seeking spiritual covering and are currently unchurched, we invite you to join Prophet Rama and Samara Ministries. Consider becoming a part of the thriving House of Restoration Church International, where God restore everything you lost. Stay blessed!